Hello මගේ ලස්සන යාළුවෝ කොහමද හොඳින් ඉන්නවද හොඳයි අද මට ඕනේ ඔයගලන් එක්ක කතා කරන්න frequency energy vibrations ගැන ඔයගලන් දන්නවද සින්දුවක් එහෙම ඇහුවාම ඔයගලන්ගේ energy frequency vibration change වෙන්න පුළුවන් කියලා ඔයගලන් කවදාවත් හිතලා තියෙනවද සින්දුවක් අහනකොට කොහොමද අපි emotional වෙන්නේ ඇයි දුක හිතෙනකොට එක සින්දුවක් අහලා අපිට තව අඬන්න පුළුවන් වෙන්නේ මේ ඔක්කොම frequency right අපි ඔක්කොමලාම energetic beings අපි ඔක්කොමලාම electricity වලින් දුවන්නේ මේ mother earth එකත් එක්ක connected වෙලා තියෙන්නේ through frequency and vibration. So අද මට ඕනේ ඔයගලන් එක්ක කතා කරන්න කොහොමද governments ලා මේ energy and frequency change කරලා අපේ music වල උනත් frequency change කරලා තියෙන්නේ මොකක්ද හේතුව? ඇයි එහෙම කරලා තියෙන්නේ? කවදද ඒක උනේ කියලා අද ඒක ගැන කතා කරන්න යන්නේ. So let's get into it. 1940 තමයි මේ experiment එක පටන් ගත්තේ. අපේ energy එක frequency එක mother earth එකත් එක්ක connected වෙලා තියෙනකොට අපි යන්නේ 432 hertz. මේක තමයි ගාන. හැබැයි government of course අපිට හරිම ආදරේ හින්දා ඒගොල්ලන් ඒ frequency ඒ hertz එක change කරුවා. 432 hertz which keeps it beautifully flowing to 440 hertz. 432 තමයි තියෙන්නේ hertz එක අපිත් එක්ක flow වෙන්නේ naturally mother earth එකේ යන frequency එක. හැබැයි governments ලා මොනවද කරුවේ? ඒගොල්ලන් figure out කරාගත්ත මේ යකඩ මලකඩ ඔක්කොම විකුණන්න අපේ අයියා ඉන්නවා. So 442 තමයි hertz එක තියෙන්න ඕනේ. ඒක තමයි connect වෙලා තියෙන්නේ mother earth එක්ක. හැබැයි මේගොල්ලන් 432න් 440ට change කරුවා. මොකක්ද හේතුව? ඔයගලන්ට මේ ෆොටෝ එක පේනවද? මේ තමයි 432 තියෙනකොට hertz එක. පේනවද ලස්සන? මේ බලන්න distorted image එක. මේ තමයි 440 තියෙනකොට. So හැම song එකකටම music වලට instruments වලට මේ frequency එක change කරුවා. ඇයි ඒ? අපි 432 hertz එකේ ඉන්නකොට අපේ ඇඟ naturally heal වෙනවා. ඔයගලන් අහලා තියෙනවද දන්නේ නැහැ මේක ගැන. but පරණ කාලේ හැම තැනම රටවල් වටේ bells තිබ්බා. bells ටොං ටොං ගහනවා. හැම පැයෙම ඒ bell එක ගහලා තියෙනවා. ඒ කාලේ මිනිසුන්ට වැඩි ලෙඩ තිබිලා නැහැ. ඇයි ඒ bell එකෙන් අපේ ඇඟේ DNA heal වෙනවා. but ඒ bells උනත් ගලවැව්වා. ඇයි ඒ bells වල healing properties තියෙනවා කියලා දැනගත්තට පස්සේ මිනිස්සු මේ දුවන කට්ටිය ඒගොල්ලන් ආස නැහැනේ අපි හොඳට ඉන්නවාට ඒගොල්ලන්ට ඕනේ අපි ලෙඩ වෙලා මහත් වෙලා අනවශ්‍ය දේවල් අපේ ඇඟට කරන්න. so ඒගොල්ලන් bells ටික ගැලුවා. churches වලින් bells cities වලින් ගැලවුවා. මේක research කරලා බලන්න. There's no more bells for this reason because they don't want you to heal. ඊට පස්සේ they figured out music instruments වලින් උත් heal වෙන්න පුළුවන් කියලා. so ඒගොල්ලන් frequency එක change කරුවා from 432 to 440. බලන්න ෆොටෝ එකේ විතරක් ඔයාලට පේනවා වෙනස. so අපේ ඇඟ ඇතුලේ තියෙන වතුර ලේ වලටත් මේ distortedness එක යනවා. මෙහෙම ලස්සනට අපේ ඇඟ හදාගන්න heal කරාගන්න පුළුවන් vibration එකෙන් මේ හොඳ නැති vibration එකට change කරලා. so ඔයගොල්ලන් ඒක ගැන හිතුවාම හිතන්න පුළුවන් තව කොච්චරක් දේවල් මේ යක්කු කරනවාද කියලා. දැන් music එකක්, song එකක්, විනාඩි දෙකක song එකක් ඔයාගේ emotional dependency එක change කරනවා නම්, හිත heart එක යන විදිය change වෙනවා නම්, හිතලා බලලා තියනවාද පැය 3ක film එකක් ඔයාගේ psyche එකට මොනවා කරන්න පුළුවන්ද කියලා. කවදාවත් ඒක ගැන හිතලා තියෙනවද? මම ඉංග්‍රීසියෙන් කියනවා because සමහරක් වෙලාවට මට සිංහලෙන් කියනකොට කට පැටලෙනවා and I want to get this message out properly. If a 2 to 3 minute song can make you emotional, can make you upset, angry, sad, whatever it is, happy, right? If a 2 or 3 minute song has the power to do that, what do you think a 2 to 3 hour movie can do to you? බලන දේවල්, අපි අහන දේවල්, මේ ගොඩාක් දේවල් හරිම important. ඇයි ඒ? අපි හිතන්නේ නැහැ මෙච්චර දුර. අපි හිතන්නේ මේ entertainment. හැබැයි what if I told you අපේ entertainment එක උනත් manipulate කරලා තියෙන්නේ අපිව වැරදි පැත්තට දාන්න. ඒකයි ෆිල්ම් එකක් බලනකොට විනාඩි 5 අතරින් සෙක්ස් සීන් එකක් තියෙනවා. විනාඩි 5 අතරින් මර්ඩර් එකක්. වෙඩි තියාගෙන මරනවා, ගහ ගන්නවා, ගෝරි වෙනවා, කුණුහරුප පුරවනවා අපේ ෆිල්ම් වලට. ඇයි ඒ? ඒගොල්ලන්ට ඕනේ අපේ මයින්ඩ් එක ඩිජෙනරේට් කරන්න. අපිව ඩිජෙනරේට් පැත්තට පුෂ් කරන්න. ඔයගොල්ලන් කවදාවත් හිතලා තියෙනවද මියුසික් ආටිස්ට් ලා ගැන? They come into the industry pop and cute and bubbly. Oh my god, I'm so cute. And then, within a few years after they build their empire, they build their fan base, they turn into complete whores. ඔයගොල්ලන් ඒක කවදාවත්
බලලා තියනවද? දැකලා තියනවද? They take these beautiful Disney stars, they build an audience, and then out of nowhere, now they're satanic and they're dancing around half naked. මේ ඔක්කොම අපේ ළමයින්ගේ ඔළුව කන්න. මේ ඔක්කොම අපේ ඔළුවට degeneracy දාන්න. When we start thinking vile thoughts, society becomes vile. Right? මේක ගොඩක් important දෙයක්. මං ගොඩක් මේ දේවල් ගැන කතා කරන්නේ මේ හේතුවට. ඇයි අපි හෙට අනිද්දා මැරිලා ගියත් අපේ ඊළඟ ජෙනරේෂන් තමයි මේ ලෝකෙ ඉතුරු වෙන්නේ. ඒ ඊළඟ ජෙනරේෂන් එකට ඩිජෙනරසි පුෂ් කරන එක අපි කොහොම හරි නවත්තන්න ඕනේ. මේ හැම දෙයක්ම ප්‍රෝග්‍රෑම් එකක්. මේ හැම දෙයක්ම ප්‍රෝග්‍රෑම් එකක් පුෂ් කරන්නේ. even අපේ TV show, මේ voice, මේ අර දේ හැම මගුලෙම මොනවා හරි දෙයක් ප්‍රෝග්‍රෑම් කරන්න try කරන්නේ අපේ ළමයිව. අපේ ළමයින්ට ඔළුවට දානවා මොනවා හරි අනවශ්‍ය දෙයක්. Something for them to think about that they don't need to be thinking about. When they can be actually doing proper things with their life. They're thinking about, am I a boy? Am I a girl? Should I dance like this? Should I wear these things? Should I do these things? Anavashya devan. Okkama programming. So music and movies are the perfect way to program people. Egolang eka figure out karagana tiyena. That's why they did MK Ultra. Me deval test keruwa මිනිස්සුන්ගේ psyche එකට මොනවද වෙන්නේ? සින්දුවක් මෙච්චර hertz එකේ යහුවොත් මොනවද ඇඟට වෙන්නේ? movie එකක් මෙච්චර hertz දාලා music හදලා ඒ film එක ඇතුළට දැම්මොත් මේ එක අනවශ්‍ය scenes මොනවද මොලේට වෙන්නේ? මේ දේවල් හරිම important. So ඔයගොල්ලන්ව fool කරන්න දෙන්න එපා that it's just entertainment. This is all conspiracy theory. You know what? There's no such thing as conspiracy theories anymore because everything is coming true. So take a seat, relax, because all the conspiracy theorists have been right, and they are right, and we are right. We have become correct, right? So if you continue to think everything is a conspiracy theory, I'm sorry to tell you, but you're still asleep. It's not a conspiracy theory. It's just you choose not to see the truth. You have to change your life. You have to change the progression of the way that your life is going. And you don't want to do that because you're comfortable. Or comfortable you rather deal with the bullshit. You don't want to change the path. You rather stay on the same path because getting off of this path means you have to change the way that your life is going, what you do with your life and how you do it. And you don't want to do that because it's uncomfortable. And I get it. Godak minisunta asana change. But without change, without understanding and seeing what's going on in this world, apiva sheep wage tiyagana inne වැඩකාරයෝ වගේ ඔයගොල්ලන් දැකලා තියෙනවද මීයෙක්ව දානවා චීස් කෑල්ලක් එල්ලෙනවා ඊට පස්සේ මීය ඒ චීස් කෑල්ලේ පිටිපස්සේ දුවන්නේ. That's what's happening to us. අපිව කෙලින්ම හිර කූඩේකට දාලා අපිව test lab rats කරලා තියෙන්නේ. Let's see what musical things work on. Let's see what musical hurts work on these people. Let's see how to keep them sick, how to keep them low energy. They poison the food, they poison the air, they poison the entertainment. They are poisoning everything little by little and you don't even realize it because you don't want to see it because it's uncomfortable. And I get it. And I get it. Nobody wants to change. Nobody wants to change. හැමෝම කියන්න ආසයි මට ආසයි මේ දේ කරන්න මගේ ලයිෆ් එකත් එක්ක. හැබැයි කවදාවත් ඒ change එක පිටිපස්සේ යන්න කැමති නෑ. I have to change what I'm doing. You want to get healthy, you want to get fit, but you don't want to stop eating the crap. You want to get healthy, you want to get fit, but you don't want to hit the gym. I get it. Being comfortable in the place that you are in life is easier than changing and realizing that there's some crazy things going on, right? මම පොඩ්ඩ එකයි මේ වගේ videos කරන්න පටන් ගන්නෙ. ඔයගොල්ලන් හරි මාසයි මේ videos වලට. So stay tuned. I'm going to go in. I'm going to start talking about all of this stuff. We're going to talk about everything. ඔක්කොම ගැන කතා කරන්න යන්නේ. I'm going to start blowing your minds and like I say, මගේ videos everybody is not going to understand or align with my videos and that is okay. මම මේ videos හදන්නේ මගේ කට්ටියට, to my soul family. You are out there and I know you've been looking for this type of videos. ලංකාවේ කවුරු හරි මේ දේවල් ගැන කතා කරන්න හරි පොඩි ප්‍රමාණයක් ඉන්නේ and I'm here for you. I got you. I'll see you in my next one. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. මම ඔයගොල්ලන්ට හරිම ආදරේ. And remember, what you listen to, what you watch creates your reality. You are manifesting whatever it is that you're watching. Have you guys ever thought about why many years ago they made all these zombie movies, all these virus movies, and all of a sudden we ended up in a lockdown? Api, as a collective, manifest these realities. And now they talk about aliens. And then, what is the most popular theme in movies? Aliens.
So be prepared for Project Bluebeam. Project Bluebeam is going to be a holographic alien invasion. And ඒගොල්ලන් aliens ලව දාලා ඔයගොල්ලන්ට කියනවා, oh my god, aliens are here. Aliens have been here. Aliens are on this plane. They are with us. If they wanted to harm us, they would have already. Okay? Humans are the real cancer. It's not the aliens. I'm waiting for an alien invasion, a real one, because I'm ready to go with them. I'm lasty. Because people over here, the reptilians are crazy, you guys. Crazy. I'll see you in the next one. Bye.